සියලුම දෙනාට සුබ දවසක්. දැන් අද අපි කතා කරන්නේ නිතාමත් පොඩි වෙලාවක්. දැන් අපි ඔයාලට ලබලා දීලා තියෙනවා Vision Craft Year Planning Workbook number 1 කියන එක. මේකේ තව කොටස් කීපයක් තියෙනවා. ඉතින් මුලින්ම ඔයා කරන්න ඕනේ අපි කිව්වා වගේ දැන් අපි දවස් 4ක Year Planning Sessions කීපයක් කරා. ඒකෙදී ඔයාලට අපි කියලා දෙන්න ඇති කොහොමද අලුත් අවුරුද්ද plan කරන්න කියලා. ඒ වගේම අපි කිව්වා මේකට එන අයව අපි මේ අවුරුද්ද පුරාම වැඩසටහන් 4කට අඩුම අරගෙන යනවා කියලා. ඉතින් ඒ කරන්නේ 9900 සෙෂන්ස් 4ක් ෆ්‍රී. හරි. ඉතින් ඒකට ඔයා එන්න නම් මේ වැට්ටික් කරන්න ඕනේ. ඒකට එනවද නැද්ද තීරණය තියෙන ඔයාගේ අතේ. නැත්තම් ඉතින් ඊය ප්ලෑන් එක කරා ආවා. එහෙම ඉන්නත් පුළුවන්. හැබැයි ගොඩක් ඉෆෙක්ටිව් ඔයා අපිත් එක්ක මේ වැඩේ යන්න එනවා නම් දර ඔයාටත් තේරෙයි මේ වැඩේ වෙනවා කියලා. ඉතින් ඒක කරන්න අපි තීරණය කරේ දැන් මේ වැඩ ටික කරලා එවන අය තමයි අපි ඒකට ගන්නෙ. ඒ නිසා අනිවාර්යෙන් මේ වැඩේ කරන්න ඔයා මේකේ කලර් print out එකක් ගන්න. දැන් ගන්න බෑ වගේ තත්ත්වයක් දැනට තියෙනවා නම් ඔයා කොලේක මේ ටික ලියන්න අංක දාලා ඒ ටික අපිට එවන්න. මොකද හේතුව මේකේ පළවෙනිම දේ තමයි ඉක්මනින් වැඩේ කිරීම. දැන් අපි ඉගෙන ගත්ත 3 2 1 go කියන්නේ ටක් ගාලා කිව්ව වැඩේ කරා. අතන පළවෙනි එක තමයි අපි ඉක්මනට මම කියන්න මෙන්න මේකේ 3 2 1 go framework එක තමයි අපි දැන් මෙතන හදන්නේ. මේක ගොඩක් වැදගත්. එතකොට මුලින්ම මොකද්ද කරන්නේ අපි අර year planning workshop එකේදී කරා වගේ 365 in review 3 වගේ රියල් ස්ටෝරි එක මොකක්ද කියන එක විනාඩි කිහිපයක් කරන් ආය පාරක් ගැඹුරින් කල්පනා කරන්න මේක වැදගත් ආය ආය කරන එක. ඒකයි මේ workbook එක කලින් දුන්නෙත් නැත්තේ. ඒතර ඔයා දැන් සමහරට මේක තුන්වෙනි පාර වෙන්න පුළුවන්. ඒක හිතන්න නැතුව ආය පාරක් හොඳට කල්පනා කරන්න. දැන් කලින්ට වඩා ඉක්මනට ඔයාට පුළුවන්. සමහරට කලින් මතක් වෙච්ච නැති ඒවත් ඔයාට මේ වෙලාවේදී මතක් වෙනවා ඇති. ඒ නිසා ආය පාරක් හොඳට බලාගෙන මෙන්න මේක ඔයා ලියන්න ඕනේ 2025 වසර ඔබ ලැබූ විශාලම ඉගෙන ගිය අවුරුද්දේ ජයග්‍රහණ 3ක් මෙතන ලියන්න. දැන් ඔයාට මේක print out එකක් ගන්න බැරි වුණා නම් ඔයා වෙනම කොලයක ලියන්න 3 major wins කියලා ලියලා ලැබූ විශාලම ජයග්‍රහණ 3ක් කියලා සිංහලෙනොත් ලියලා ඒක එවන්න. කියන්නේ කොලයක ලියන්න ඕනේ. ඊළඟට වැදගත්ම එක තමයි ගොඩක් අය කරන්නේ නැති එක මෙන්න මේක. ඊළඟට ආයෙත් 3ක් ඕනේ silent wins. ඔබ විතරක් දන්න නිහඬ ජයග්‍රහණ 3ක් කියන එක. මෙතන සිංහලෙන් දෙකක් කියලා තියෙන්නේ. ඒක 3ක් ඔක්කොම එන්න ඕනේ. ඊළඟට ඔයා ගිය අවුරුද්දේ 2025 acts of gratitude 3ක්. කියන්නේ අන් අයට උදව් උපකාර කරපු පරිත්‍යාග කරපු වචනයෙන් දායකත්වය දක්වපු ඒවා ස්තුතිවන්ත වුණ අවස්ථා 3ක්. දැන් අපි දන්නවා ෆිල්ම් එකක් වුණත් යනකොට දැන් ඉමෝෂනලි අපිට තේරෙන්නේ ඒක නේ වෙනකොට ඒක තමයි මේක තියෙන්නේ. The heart of the movie. උතර ෆිල්ම් එකක් හදද්දි behind the scenes තමයි මේ 3 silent wins කියන්නේ. දැන් අපි ෆිල්ම් එකෙන් ගියේ. අපි ඊළඟ පිටුවට යනවා. උතර ඊළඟ පිටුවේ අපි 2 කියන එකෙන් අපි ගත්තේ two sides of the coin. කාසිය දෙපැත්ත වගේ ජය සහ පරාජය. එතකොට ඔයා ගිය අවුරුද්දේ ලැබුව ජයග්‍රහණ මොනවද කියන එක ඔයා ලියන්න the wins. හරි. එතකොට ඒකෙන් තමයි තීරණය වෙන්නේ ඔයා ගිය අවුරුද්දේ ලැබපු ජයග්‍රහණ වලින් තමයි ඔයාගේ විශේෂ සක්සස් එක නැත්නම් ඔයාගේ සාර්ථකත්වයට යන්න හේතු වෙච්ච දේවල් දෙකක් අපි දැන් ඇනලයිස් කරනවා. ඒකෙන් ඉගෙනගත්ත පාඩම් ලියන්න. මම මෙහෙම කරපු නිසා තමයි ඒ සාර්ථකත්වයට යන්න පුළුවන් උනේ. මම උදේම වැඩ නැගිටලා වැඩ කරපු නිසා තමයි. නැත්නම් මම අතාරි නැතුව වැඩේ කරපු නිසා ඔයාලට ඒක උගත් පාඩම් ටික ගන්න පුළුවන්. මේවට දැන් අපි තව පොලිෂ් කරගන්න ඕනේ ඉස්සරහා සෙෂන්ස් වලදී මේවා කියලා දෙනවා. හරි දැන් එකපාර ඔයාලට හිතෙන්න පුළුවන් මොනවද උගත් පාඩම් කියලා. ඒවා නිකන් දන්න විදිහ ලියන්න. දැන් මේවා එකලා අපිට එවන්න ඕනේ. අපි ඇනලයිස් කරලා බලලා ඔයාලට ඒ උත්තර ටික දෙනවා. ඊළඟට දෙවැනි පැත්ත side B the losses. මොනවද ඔබ ලැබපු පරාජයන්? පසුබෑම්. මෙහෙම වැඩක් කරන්න හිටියා පොඩ්ඩක් බැරි වුණා ඒක. ඒකෙන් උගත් පාඩම් මොනවද? ඇයි ඒ පරාජය වලට අයිති උනේ කියන එක ටිකක් බලන්න ඕනේ. දැන් මේවා බලන්න නැතුව කෙලින්ම ගොඩක් අය අලුත් අවුරුද්දට යනවා. ඉතින් එතන තමයි වරදින්න හේතුව. ඒකට මේක තමයි ඔයාගේ behind the scenes වගේ. ෆිල්ම් එකක් හදනකොට behind the scenes. මොකද තිරේ පිටිපස්සේ මොකද උනේ? ඊළඟ එක තමයි මෙන්න මේක වැදගත් one big truth කියන එක. දැන් සාමාන්‍ය අපි ෆිල්ම් එකක් හදන මෝඩ් එකේනේ ගියේ. බ්ලොක්බස්ටර් ෆිල්ම් එක තමයි අපි හදන්නේ ගියේ. ඒතකොට ඔයා බ්ලොක්බස්ටර් ෆිල්ම් එකක් හදනවා නම් හැම වෙලේම ෆිල්ම් එකක් හදද්දි තීම් එකක් තියෙනවා. තීම් එකක් කියන්නේ කිසියම් අරමුණක් තියෙනවා. මෙන්න මේ ෆිල්ම් එකෙන් කියවෙන්නේ මේක රහස් පරීක්ෂක කතාව. අපරාධ විමර්ශන කතාව. ලව් ස්ටෝරි එකක් තියෙනවා. ඒකමට තමයි ඔයගේ කතාව ගොඩ නැගෙන්නේ. දැන් එතකොට මෙන්න මේක ඕනේ. හරි. එහෙනම් ඔයා ඉගෙන ගන්න අනිවාර්යෙන් මේක පටන් ගන්න ඕනේ. The master lesson ගිය අවුරුද්දේ ඔයා ඉගෙන ගත්ත ප්‍රධාන පාඩමක් තියෙනවා. ඒ කියන්නේ ඔයාගේ ෆිල්ම් එකෙන් ඔයා ඉගෙන ගත්ත එක පාඩමක් තියෙනවා. ඒක තමයි ඔයාගේ ෆිල්ම් එකේ නිකන් විශේෂ දේ. ෆිල්ම් එකෙන් වෙලා තියෙන්නේ ඒක. තමට ආදරය වෙන්න පුළුවන්. හරි සමහර ව්‍යාපාරික සාර්ථකත්වය වෙන්න පුළුවන්. මොකක් හරි යන්නේ වෙදහනම දේ ගිය අවුරුද්ද එක. දැන් ඔයාට ඒක හිතෙන්නේ නැහැ කියන්නේ එතන ප්‍රශ්නයක් තියෙනවා. The deletion. ඔයා ගිය අවුරුද්දේ අතෑරින දෙයක්. කියන්නේ ගිය අවුරුද්දේ පස්සේ ඒක ආය උස්සන් යන්නේ නැහැ තව දුරටත් ඒක දාලා යනවා.
අපි තුමාට මානසික පීඩනයක් දෙන මොකක් හරි එකක් තිබ්බනම් ඔයා ඒක තවදුරටත් ඒක උස්සන් යන්නේ දාලා යනවා. එහෙම නැත්නම් මොකක් හරි නරක පුරුද්දක් තිබ්බනම් ඒක අතාරින්න පුළුවන්. දැන් වැඩක් හැම වෙලේම කර කර ඉන්න හිතනවා ඒක කරන්නේ නැහැ. එතකොට ඔයා හිතනවා නෑ නෑ හිතුණාද එදා දවසේ මොන හරි වැඩක් කරනවා. ඒතර අතාරින්නේ වැඩ කල් දාන පුරුද්ද වගේ. අන්න ඒ වගේ පුරුදු ටිකක් ලියලා බලන්න ඕනේ. දැන් මේකට හෙල්ප් එකක් දෙනවා. මම ඔක්කොගේ මේවා ටික ඇනලයිස් කරලා මම ඔයාලට මේකේ එන්න ඕන ටික කියනවා. එතකොට ඔයාලට තේරෙනවා මේක තමයි වැරදිලා තියෙන්නේ මේක දාගත්තා නම් හරි කියලා. ඒතකොට මේක තව පාරක් සමහරට ලියන්න වෙයි. ප්ලෑන් කරන්න ඕනේ ඉතින් හරියට යන්න. තාම අපි යන්නේ මේ ටෙස්ටිං මෝඩ් එකේ. තාම අපි ට්‍රැක් එකට දැම්මේ නැහැ. මේ ටික එවන්න ලියලා. ඒතකොට මම ඔයාලට කියලා දෙන්නම්. ඊළඟට ක්‍රියේෂන්. ඔයා අලුතෙන් ඇති කරගන්න පුරුද්ද මොකද්ද? දැන් මේ අලුතෙන් ඇති කරගන්න පුරුද්ද මම හිතනවා ඔක්කොටම මේ අපි මේ සතියේ ප්ලෑන් කරනවා ඒ වැඩේ එක්සිකියුට් කරන එක. ඒක හොඳයි. අනිවාර්යෙන් ප්ලෑන් කරනවා. ඒ ප්ලෑන් කරපු එකෙන් 160ක්වත් කරනවා කියන එක. කරන්නේ නැතිව තියෙනවා. මමත් කරන්න පුළුවන් ඒවා තියෙනවා. ඒක ගැටලුවක් නැහැ. නැත්නම් ඔයා තව පුරුද්දක් ඇති කරගන්න පුළුවන්. දෙකක් වුණත් ගැටලුවක් නැහැ. මෙතන එකක් කියලා අපි කියන්නේ. ඒ කියන්නේ ගිය අවුරුද්ද වාගේ ඇති කරගත්ත ප්‍රධාන ලෙසන් එක. නැත්නම් ඔයා ඉගෙනගත්ත ප්‍රධාන පාඩම අතාරින පුරුද්දක් ඇති කරගන්න පුරුද්දක් ඔක්කොගේම එක ගානේ. හරි. ඒතර කාට හරි කියන්න පුළුවන් නෑ මං හැම මාසෙම දැන් මේකේ මේ අවුරුද්දේ ඇති කරගන්න ප්‍රධාන පුරුද්ද තමයි ඉතිරි කරන්න පටන් ගන්න එක. තව එක්කෙනෙක් හිතනවා නෑ නෑ ඉතිරි කරනවත් ඊළඟට මම ප්ලෑන් කරනවා ඒක එක්සිකියුට් කරනවා. දෙකක් තියෙනවා. කමන්නේ. හරි. අර බ්‍රේන් එක කැමති නම්බර්ස් වලට ඒකයි මං කිව්වේ එක ඒවා තුනක් මෙතන ගන්න කියලා. හරි. ඒතර ඒ තුනත් ලියන්න ඕනේ. හරි. ඊට පස්සේ අන්තිම එක. මේක තමයි වැදගත් මේක. දැන් මේක අපි කලින් කිව්වා වාගේ ඩිසයින් යෝර් ඩෙස්ටිනි 2026 ගෝ කියන එක. දැන් මේකෙදි ඔයා කරන්න ඕනේ ඔයාගේ 2026 බ්ලූප්‍රින්ට් එක. 2026 අචීව් කරන්න ඔයා හිතාගෙන ඉන්නේවා මංකෝ අඩුම 26ක් 2026 තියෙන 26ක් ගමුකෝ. ඒතර ගොඩක් අයට මේකේ 26ක් නෑ කියලා හිතෙනවා. 5යි තියෙන්නේ. මට නම් 8යි තියෙන්නේ. මට නම් මේජේව 10යි තියෙන්නේ. ඒතර මෙහෙම නෑ. හරිද? ඊට වඩා තියෙනවා. එතකොට තමයි අපි ඔයාලට කිව්වේ 26ක් ලියන්න කියලා. කොහොමද මේක අර wheel architecture එකට දාලා wheel of life එකට දාලා ලියන්න කිව්ව එකකින් 3 ගානේ. family goals 3ක්, personal goals 3ක්, career goals 3ක්, health එකට goals 3ක්. එහෙම ලිව්වහම ඔයාලට 20 ගාණක් ඔතන ලියා ගන්න පුළුවන්. ඒතර මේකේ මෙන්න මේ කොටස ඕනේ අපිට ඊළඟ පාර්ට් එක කම්ප්ලීට් කරන්න. දැන් මේකේ තව කොටසක් තියෙනවා. ඉස්සෙල්ලා මේ ටික ලියලා එවන්න. ඒතර අපි කිව්වා ඒකෙදි ඔයා ඩේට්ස් දාන්න ඕනේ. ඒක ස්පෙસિෆික් කරන්න ඕනේ ගෝල් එක 25ක් නැති වුණාට කමක් නැහැ. අඩුම 15ක් ලියන්නකො. ජනවාරි 28ට කලින් මේ ටික ඕනේ. එතකොට ඒ කට්ටියව තමයි අපි ඊළඟ එකට අරන් යන්නේ. මොකද දැන් ඔයාට වැඩක් කරන්න උවමනාවක් නැත්නම් දැන් උවමනා බඩගින්නක් නැති අයට අපි කැම දීලා තේරුමක් නැහැනේ. හරි. ඒතර අපි වර්ක්ෂොප් එක දවස් 3ක් කරා. එතනින් ඉවර කරන්නත් පුළුවන් ඔයාට. ඒකට ඔයා ඊළඟ අවුරුද්දේ සමහරට 2027 ජනවාරියේදීත් පොඩි අචීව්මන්ට්ස් තියෙයි. හැබැයි මේක ඊට වඩා ඉෆෙක්ටිව් යන්න නම් අපි ඔයාලගේ පස්සෙන් ඉඳලා පොඩි පුෂ් එකක් දෙන්න ඕනේ. හරි. ඒකට ගොඩක් අය කැමති වුණා. කැමති වුණාට දැන් තාම ලියලෙව්වේ නැහැ. කීප දෙනෙක් ලියලෙව්වේ. ඒ නිසා මේක හරි ප්ලෑන් එකකට යන්න ඕනේ. කියන වැඩ ටික කරන්න ඕනේ. එතකොට ඔයාලට 2026 ඉවර වෙද්දී සක්සස් එක හම්බෙයි. ඒකට තමයි මේ අපි යන්නේ. එතකොට දැන් ඔන්න ඔයාගේ තිර පිටපත ලියලා තියෙන ෆිල්ම් එකේ. ගිය අවුරුද්ද දිහා හැරිලා බැලුවා මොනවද ඔයාලා ඉගෙන ගත්ත ගොඩක් ලොකු පාඩම්. සාර්ථකත්වය ලිව්වා, අසාර්ථකත්වය ලිව්වා, ඒවට හේතු වෙච්ච ඒවා ලිව්වා. ගිය අවුරුද්ද ඉගෙන ගත්ත ප්‍රධාන ලෙසන් එක ලිව්වා. අතාරින පුරුද්ද ලිව්වා, ඇති කරගන්න පුරුද්ද ලිව්වා. මේ අවුරුද්දේ ගෝල්ස් 25ක් විතර ලිව්වා. දැන් ඔයාගේ ස්ක්‍රිප්ට් එක තියෙනවා. දැන් ඔයාලට තියෙන ෆිල්ම් එක ස්ටාර්ට් කරගෙන යන්න. ස්ටාර්ට් කරගෙන යද්දි තමයි අපි ඔය පොඩි පොඩි ඒවා ගෲප්ස් වල දාන්නේ. දැන් මේකේ පේඩ් අය වෙනම ගෲප් එකකට ගන්නවා. දැන් මේකේ තව කියලා දෙන්න ඕනේවා තියෙනවා මම. දැන් අපිට වාට තේරෙන්න ඕන ඔය පැය දෙක ගානේ දවස් 4ක් කරලත් අපිට තව මදි. තව මේක කියලා දෙන්න ඕනේවා තියෙනවා එහෙම. කොහොම කියලා දුන්නොත් කරන්නේ නැති නිසා තමයි මේක ස්ටෙප් බයි ස්ටෙප් යන්නේ. දැන් ප්ලෑන් කරන කෑල්ල ඊළඟට තියෙන්නේ. දැන් 25ක් ලිව්වට මේ අවුරුද්දේ 25ම අචීව් කරන්න බෑනේ. ඒතර අපි එකෙන් 3ක් ඔයාලට අචීව් කරන්න කියලා දෙනවා. ඒකේ පාර්ට් 2 එකේ තියෙන්නේ. නිසා මතක තියාගන්න අපි ඉංජිනේරින් ඩිසයින් එකක් වැදගත් වෙන්නේ ඒක හැදුවර ගන්න එක ක්‍රියාත්මක කරන්න ඕනේ. ෆිල්ම් එකකදීත් ස්ක්‍රිප්ට් එක වටින්න ඒක රූගත කරන්න ඕනේ. එහෙනම් ඔයාගේ 2026 ඩ්‍රීම් එක වගේ බ්ලොක්බස්ටර් ෆිල්ම් එක කඩදාසියකට විතර සීමා කරන්න එපා පටන් ගන්න. එතකොට ඔයා ලීඩර්ෂිප් එක ගන්න, ඔපචුනිටිස් ගන්න. හැබැයි මේ ඔක්කොම ගන්න කලින් ඔයා ස්ටාර්ට් කරන්න ඕනේ. එතකොට අපි ගෲප් එකේ දාන ඒවා කරන්න. එහෙනම් අපි ඊළඟ සෙෂන් එකෙන් හම්බ වෙනවා. ඒතර අන්තිම දවස් ඇවිල්ලා ජනවාරි 28 මේක print out එකක් අරන් ලියලා ස්ක්‍රීන් ෂොට්ස් ටික ගහලා එවන්න අපිට. ඒ වගේම අපිට ඊළඟ වැදගත් මේ කෝනේ ඔයා මේ වර්ක්ෂොප්ස් 4න් අපෙන් ගත්ත දෙයක් තියෙනවද? ඒක හොඳයිද? ෆීඩ්බැක් එකක් ඕනේ. ඒකත් කොලයක් කරන් ලියන්න අතින් ලියන්න. නැත්නම් ටයිප් කරන්න ලේසි විදිහකට. වොයිස් එකක් දාන්න පුළුවන්. මම හිතනවා වඩා හොඳයි ලියන එක කියලා. ලියන්න පුළුවන් තරම් ලියන්න gratitude principle එක එන්න ඕනේ. ඔය ගොඩක් අය gratitude principle එක නැති නිසා තමයි goal success වෙන්නේ නැත්තේ. ඒ වගේම පොඩි වෙලාවක් අරන් අපිට ෆීඩ්බැක් එකක් එවන්න. එකක් අපිට ඒක අපේ අඩුපාඩුවක් තියෙනවා නම් හදා ගන්න ඕනේ. හරි වැඩි දියුණු කිරීමක් තියෙනවා නම් කරගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ මම කැමතියි ප්‍රෝග්‍රෑම් එක මෙච්චර මහන්සිලා කරපු එක ඔයාලට ඉෆෙක්ට් වෙලා තියෙනවද කියලා දැනගන්න. හරි. ඔයාලා ඒතකොට ලියලවන්න. අපි ඔයාලත් එක්ක දිගටම ජර්නි එක යනවා. ඔයාලට සක්සස් වෙන්න අපි පාත් එක පෙන්නලා දෙනවා.
2026 දෙසැම්බර් 31 වෙනකොට ලොකු තැනක ඉදී මේක කරලා අනිවාර්යයෙන්ම එවන්න ජනවාරි 28 වෙනිදාට කලින්. ඒතොර අපි දන්නවා ඇඩ්මින්ලාගේ නම්බර්ස් වලට දීලා ඇති 0.72 345 40යි 78. එහෙම නැත්නම් 0.72 345යි 40යි 83 කියන නම්බර්ස් දෙකකට මේ ටික එවන්න. ඒතොර අපි එයාලා ඒක එව්වට පස්සේ වෙනම ගෲප් එකකට දාන්නම්. අන්න එයාලට හම්බෙනවා අර සෙෂන්ස් 4. එහෙනම් අපි ඊළඟ වර්ක්ෂොප් එකත් එක්ක හම්බෙමු. ගෝල්ස් ලියලා එන අයත් එක්ක.